ආයිබෝන් කියලා පිළිගන්නවා ඔබ සැමදෙනාම. අදත් මම කතා කරන්න යන්නේ සාමාන්‍යයෙන් සමාජයේ මුල් බැහැගෙන තියෙන මාතෘකාවක් ගැන. ඒ තමයි මේ ග්‍රහයෝ ධනවතුන්ට බලපෑම් කරන්නේ නැද්ද කියන එක. දැන් හැම අපේ සමාජයේ විහාරයේ තියෙන ලොකු කතාවක් නේ ඒක. දැන් අපිට විතරයි හැමදේම. දැන් බලන්නකො මේ හන්දියේ ඉන්න අර සුරා විකුණන මුදලාලිගේ එයා ඉන්න ලස්සන බලන්න. දැන් ග්‍රහයෝ එයාට බලපාන්නේ නැද්ද? බලන්නකො එතකොට මංකොල්ල ගන්න මිනි බර්ණ මිනිස්සු ගමේ ඉන්නවා. එයාලට ග්‍රහයන්ගේ බලපෑමක් නැද්ද? එහෙම නැහැ. මම පොඩි උදාහරණ ටිකක් එක්ක මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවනේ විෂ්ණු දෙවියන්ට බටකොළ කරන්න සිද්ධ වුණා කියලා සෙනසුරු අපලේදී. එතකොට සෙනසුරු අපලේ එන දවස ගැන අවබෝධයක් තිබුණ විෂ්ණු දෙවියෝ මොකද කරන්නේ? අපලේ කාලේ පටන් ගන්නකොට ඇතෙක්ගේ ස්වරූපයක් මවාගෙන වනගත වෙනවා. ඒ කියන්නේ සෙනසුරාට හොයාගන්න බැරි වෙන අපලේ පළ දෙන්න බැරි වෙන හස්තියෙක් විදියට වනයේ සැරිසරනවා. වනයේ දින ගහකොළ කක වනයේ දින බව පුකුණු වලින් වතුරු වී කාලය ගත කරනවා. දැන් එතකොට මේ සාමාන්‍යයෙන් හස්තියෙක්ගේ ජීවන රටාවක් බලුවම හස්තියෙක්ගේ ජීවිත ස්වභාවය ඒක සාමාන්‍ය දෙයක්. හස්තියෙක්ගේ ජීවන රටාවේ සාමාන්‍ය දෙයක් තමයි වනේ සැරිසරින් වනේ ගහකොළ කන එක. නමුත් මේක දෙවියෙක්ගේ ජීවන රටාවක්නේ. දෙවියෙක් කියන්නේ විරාජමානව සිංහාසනයේ ඉඳගෙන බලවත් දෙවි කෙනෙක් වෙන විසුදු දේවඳුර සිංහාසනයක ඉන්න ඕන කෙනෙක් විරාජමානව මිනිස්සුන්ගේ පවුපින් ගැන සොයා බලමින් ඒවට අවශ්‍ය උපදෙස් දෙමින් ඉන්න දෙවියෙක් හස්තියෙක් වීමනේ ගැටලුව තියෙන්නේ. එතකොට දෙවියෙක් හස්තියෙක්ගේ ස්වරූපය අරගෙන වනයේ සැරිසරන ගස් වල තියෙන පලා කකා ඒවම කකා විදිහට ඉන්නකොට ඒක එතනදීම සෙනසුරු දෙවියට පරිසම් දීලා. මොකද දෙවියෙක්නේ හස්තියෙක් කියලා තියෙන්නේ. සාමාන්‍ය කැලේ හිටපු හස්තියෙක් නම් ඒක සාමාන්‍ය දෙයක්. අන්න ඒ විදිහට. මොකද පැහැදිලි කරන්නේ මම ග්‍රහයෝ කියන්නේ මිනිස්සුන්ගේ සිතිවිලි සහ ආකල්ප වලට බලපෑම් කරන්නේ. ඒක නිසා මහා මන්දිරයක හිටියා, දුගී පැලක හිටියා, ග්‍රහයන්ගෙන් සිදුවෙන ප්‍රතිචාරය එක විදියයි. දුගී පැල්පතේ ඉන්න ජීවියාට මහා මන්දිරේ ඉන්න ජීවිකයාට එකම විදිහට තමයි ග්‍රහයා සලකන්නේ. ග්‍රහයෝ දෙවිදිහකට සලකන්නේ අපේ රටේ රාජසේවකයෝ වගේ. ග්‍රහයාට සියල්ල සමයි. දැන් අපි ගැන ලොකු විග්‍රහයකට අදේනවා. අපි එකින් එක කතා කරමු. මොකද්ද මේ ග්‍රහයෝ කොහොමද මිනිස්සුන්ට ග්‍රහයන්ගේ බලපෑම ඇති කරන්නේ කියන එක ගැන දැන් අපි එකින් එකට විග්‍රහ කරගෙන යමු. හොඳයි. අපි දැන් මේ විදිහට ආරම්භ කරමු. දැන් අපි කියනවා විවිධ ග්‍රහයන්ගෙන් අපිට බලපෑම් තියෙනවා විවිධ කාලවලදී. දැන් උදාහරණයකට අපි ගමුකෝ මෙහිම දෙයක්. අපි කියනවා මේ තියෙන ග්‍රහ රාශි චක්‍රයේ අණුව දැන් පවතින විදිහ අනුව ඔබට හදිස්සි අනතුරක් සිදුවීමට තියෙනවා. දැන් තියෙන ග්‍රහ චක්‍රය අනුව ග්‍රහය ස්ථානගත වෙලා ඉන්න විදිහ අනුව හදිස්සි අනතුරක් වෙන්න තියෙනවා. එතකොට ග්‍රහය සිතිවිලි වලට බලපානවා කියන්නේ අපිට තියෙන සාධකයේ තමයි දැන් හදිස්සි අනතුරක් වෙන්න කොහොමද අපිට සිද්ධ වෙන්නේ හදිස්සි අනතුර? අප විසින්මනේ. දැන් අපි මොකක් හරි වාහනයක් පැදගෙන යනවා. අපි බයිසිකලයක් කියලා උදාහරණයක් බයිසිකලේ පැදගෙන යනවා. බයිසිකලේ පැදගෙන යනකොට අපිටනේ හිතෙන්නේ එකපාරටම පොඩ්ඩක් මේ වාහනේ දැන් ඕවර්ටේක් කරලා ඉස්සර කරන්න ඕන. නැත්නම් තව වෙලා තියෙද්දි මේ ගමන ඉක්මනින් යනවා. නැත්නම් කෝල් එකක් ඇවිල්ලා ඔන්න යාළුවෙක් එන්න කිව්ව නිසා මේ ගමන ඉක්මන් කරනවා. එතකොට අපි කියන්නේ මේ හදිස්සි අනතුරට මූලිකත්වයේ පදනම හදාගන්නේ අපි සාමාන්‍ය විදිහට බලුවොත් අපිමනේ. දැන් අපි විසින් ඒක කරගෙන තියෙන්නේ. එතකොට ඒ සිතුවිල්ල අපිට ආවේ කොහෙන්ද? අනේ සිතුවිල්ල ග්‍රහයෝ කියන්නේ මිනිස්සු තුළ ඇති කරන සිතුවිලි ධාරාව. ඒ ග්‍රහයන්ගේ බලපෑම් කරන්නේ
මිනිස්යාගේ මනසට සිතිවිලි වලට සුබ ග්‍රහයකින් එන සුබ කිරණ වලින් මිනිස්යාගේ හොඳ සිතිවිලි අවදි කරනවා. හොඳ සිතිවිලි අවදි කරාම මිනිස්සෙක් කරන්නේ හොඳ දේවල්. එතකොට පාපී ග්‍රහයෙක් නම් පාපී සිතිවිලිමයි හදවත ඇතුලේ ඇතුළත් කරන්නේ. මිනිස්සු මරන්න, බෝම්බ අටවන්න, සංහාර කරන්න. ඒ වගේ පාපී ග්‍රහය පාපී සිතිවිලි ඇති කරනවා. මිනිස්සගේ සිත මුල් කරගෙන තමයි හැම වෙලාවෙම ග්‍රහයෝන්ගේ ඵල විපාක සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයකට අපි ගමු. දැන් අතුපිට සමාජයට පේනවා මහා මන්දිරයක විරාජමානව කවුරු හරි කෙනෙක් ඉන්නවා. යාට වාහන මිදුලේ වාහන හොඳම ලක්ෂරි වාහන 5ක් 6ක් තියෙනවා. දැසිදස්සු ඉන්නවා. විශාල මාලිගාවක්. නමුත් එම පුද්ගලයාගේ ග්‍රහ රාශියට පාපී ග්‍රහයෙක් ආවොත් නරක දසාවර මුණ දෙන්න ඕන. ඒ මහා මන්දිරේ හිටියත් ඒ පුද්ගලයා ඉන්නේ මානසික පීඩාව කියන එක දරා ගන්න බැරි මට්ටමක. අපිට පෙන්නේ ඒ පුද්ගලයා සතු තියෙන භෞතික සම්පත් ප්‍රමාණය විතරයි. නමුත් භෞතික සම්පත් වලට එහා ගියේ කඩා වැටි. දැන් අපි ගත්තොත් මහා ලක්ෂරි ගේක සුන්දර ඇතුලේ බීරින්දයි සැමියේ කාමර දෙකක ඉන්න පුළුවන්. දරුවෝ නිවසේ නොහිටින්න පුළුවන්. ඒකට අර tie ලබාගත් මහ විශාල භෞතික සම්පත් වලින් ඒ පුද්ගලයා සතුටින් ඉන්නවා. නෑ. තමුන් සතුව කොහොමද දවස් තමුන් තනි වෙච්ච පුද්ගලෙක්. අසරණ පුද්ගලෙක්. ලක්ෂ ගණන් විඳන් කරලා හදපු මුල්තැන්ගේකින් ගෙදර තියෙන මහ විශාල මුල්තැන්ගයක්. ඒත් ඒකේ තමුන්ට උවමනා කැම ටික හදලා ලැබෙන්නේ නැත්නම් තමුන්ගේ මේසෙට. ඉතින් ඒක සාර්ථකද? ඉතින් ඒක නිසා ග්‍රහයන්ට මිනිස්සුන්ගේ තරාතරයෙන්ම අදාළ නැහැ. සිතුවිලි මත ග්‍රහයෝ සැප සතුට තියෙන්නේ සිතුවිලි තුල. දුක ලෙන්නේ සිතුවිලි වලින්. භෞතික සම්පත් වලින් නෙමෙයි සැප ලබා ගන්නවත් දුක ලබා ගන්නවත්. දැන් උදාහරණයකට ගත්තොත් සමහර වෙලාවක උදා පැල්පතක ජීවත් වෙන පවුලක තියෙන ඒ සුන්දර සතුට මහා මන්දිරයක නැහැ කියන එක අපි සාමාන්‍ය විහාරයේ තියෙන එකක් විහාරයේ එකක් තියෙනවා. ඉතින් ජ්‍යොතිර්විද්‍යාව කියන්නේම ඊටමත් විද්‍යාත්මක විෂයක්. මේ හැම කරුණකින්ම අපිට පැහැදිලිව පේන දෙයක් නේ මේ විෂය ඊටමත් විද්‍යාත්මකයි කියන එක. ඉතින් මේ තියෙන සියලුම ගැටලු වලට ජ්‍යොතිර්විද්‍යාව තුළම මේ වගේ බේරෙන මේකෙන් මේ අපලකාරී තත්ත්වයන්ගෙන් බේරෙන මාර්ග තත්ත්වයන්ගෙන් බේරෙන්න අවශ්‍ය කරන ක්‍රමවේදයනු මේ විද්‍යාවෙම ලැබිලා තියෙනවා. ඉතින් මිනිස්සෙක්ට සේවයක් සලස්වන්න තමයි මේ හැම දෙයක්ම ලෝකෙට බිහි වෙලා තියෙන්නේ මානව වර්ගයාට සේවයක් සලස්වන්න. ඉතින් යම් පුද්ගලයෙක්ට මේ වගේ ගැටලු තියෙනවා නම් දැන් අපි පුද්ගලිකව දන්නවනේ දැන් මට තියෙන ගැටලුව ගැන මමනේ දන්නේ. එතකොට මේ වගේ ගැටලුවක් තියෙනකොට මේ ජ්‍යොතිර්විද්‍යාවෙන් මේකට අවශ්‍ය කරන ප්‍රතිකර්මය කරගන්න පුළුවන් කියන එක තමයි මම හැම වෙලේම පුණුපුණා කියන්න උත්සාහ කරන්නේ. ජ්‍යොතිර්විද්‍යාව, වාස්තු විද්‍යාව මේ විද්‍යාවන් ලෝකෙට බිහි වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ යම් අවස්ථාවල සිද්ධ වෙන නරක කාලවල නරක ප්‍රතිඵලයන් අවම කර ගැනීම. එම අවම කරගෙන ඒවා ජීවත් වෙන සුසු පරිසරයක් සාදා ගන්න තමයි මේ විද්‍යාවන් ලෝකෙට බිහි වෙලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ මේ විද්‍යාවන් නිකන් අභියෝගයට ලක් කරමින් මේවා හැල්ලුවට ලක් කරමින් කාලය ගත කරන එක නෙවෙයි වියුත්තේ. වියුත් හොඳම දේ තමයි මේ විද්‍යාවෙන් හැම කෙනෙකුම ප්‍රයෝජනයක් ගන්නවා. ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් තේරුමක් නැහැ මේ විද්‍යාව මෙච්චර වසර ගාණක් මේක පවතින්නේ නැහැනේ. මේකේ සත්‍යයක් නැත්තම්. දැන් ඔයගොල්ලෝ දන්නවා සත්‍යයක් නැති කිසි දෙයක් පවතින්නේ නැහැනේ ලෝකේ. ලෝකේ යමක් පවතින්නේ සත්‍යයක් තියෙනවා නම් විතරයි. නිසා මම කියන්නේ ඔබට යම් ගැටලුවක් තියෙනවා විසඳුමක් නැහැ කියලා හිතන තැනක තියෙන ගැටලුවක ජ්‍යොතිර්විද්‍යාව ඇතුලේ විසඳුම් තියෙනවා. ජ්‍යොතිර්විද්‍යාව මොන ගැහෙන්නේ?
ඒ අනුව ඒ අනුව කරන කිරීමට අවශ්‍ය වෙන ප්‍රතිකර්ම කරගන්න. ඒ ප්‍රතිකර්ම තුලින් ජීවිතය සුවපත් කරගන්න. ජීවිතේ තියෙන්නේ විඳීම සඳහා මිසක විඳවන්න නෙවෙයි. විඳවන්න නෙවෙයි අපි විඳලා තියෙන්නේ. ජීවිතේ විඳින්න. ජීවිතේ විඳින්න නම් අපිට ලැබිලා තියෙන සියලුම අවස්ථාවන් අපි භාවිතයට ගන්න ඕනේ. අපිට ගැටලුවක් වුණා ලොකු අසනීපයකට නම් බෙහෙත් ගන්න ඕනේ. බෙහෙත් ගත්තොත් ලෙඩේ සනීප වෙන්නේ. එතකොට මානසික පීඩාවක් නම් ඒකට ජ්‍යොතිර්වේදයෙන් කම වෙනවා. ග්‍රහයන්ගෙන් වෙන පීඩාවන්ට ජ්‍යොතිර්වේදයෙන් ළඟ නිරන්තරයෙන්ම උපදෙස් තියෙනවා. ඒ උපදෙස් පිළිපැද්දොත් ඒ පීඩාවන් මගේ අරගන්න පුළුවන් වෙනවා. ඉතින් අද මම කතා කරේ ධනවතුන්ට ග්‍රහයන්ගේ බලපෑම නැද්ද කියන එක. මොකද දැන් ඔයාලට පැහැදිලි නේද? ග්‍රහයන්ට ධනවතාද, දුගියාද, දුප්පතාද, මධ්‍යම පාන්තිකයාද කියන එක අදාළ නැහැ. ග්‍රහයෝ හැමෝටම සමසේ එක විදිහට සුබඵල, අසුබඵල දෙකම එක විදිහට ලබා දෙන කට්ටිය. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් තවත් ජ්‍යොතිර්විද්‍යාව ගැන වෙනත් පැත්තකින් කතා කරන්න උත්සාහ කරනවා. එතක ආයුබෝවන්.